බලන්නකො. කතා කරලා තොර තෝන්තියක් නැතුව නිමා කෙරුවාම නිකම්ම පුතා කතා කරමු මිනිහට වැඩකුත් නැහැ. අහපු එකාට වැඩකුත් නැහැ. විනාශ වෙලා. සමහර ඒවා කතා කරපු එක සතුටු වෙනවා. බුද්ධ පුත්‍රයන් වහන්සේ පෙළපාලියක ඉදිරියේම දණ්ඩක් අරන් මුගුරක් අරන් සෙබලෙක් වාගේ සටන් පාට කියා යනකොට බලාගෙන ඉන්න හැම දෙනාටම පින්නතුනි ප්‍රසාදය ඇති වෙයිද? මුළු ලෝක ප්‍රජාව ඉදිරියේ අප්‍රසාදයට ලක් වෙනවා. ජාතිය වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. දේශය වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ආගම දහම වෙනුවෙන් දර්ශනය වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. හැබැයි තම භූමිකාව පිළිබඳව නොසලකා නෙමෙයි සලකා. ඇත්තටම මන් දන්න භික්ෂුවක් හැටියට මං ලැජ්ජ වෙනවා. මං අතිශය කනගාටු වෙනවා. හේතුව මේ දේශ කෙරුවාම නිකම්ම පුතා කතා කරමු මිනිහට වැඩකුත් නැහැ. අහපු එකාට වැඩකුත් නැහැ. විනාශ වෙලා. සමහර ඒවා කතා කරපු එක සතුටු වෙනවා බොරුවක් කියලා, කේලමක් කියලා. අහපු එක ඒකෙන් වෛරය උපදවාගෙන කෝපය අවදි කරගෙන තවත් කෙනෙක්ගෙන් පලිගන්න විනාශ කරන්න මහන්සි ගන්නවා. කේලම් හින්දා කොච්චර විනාශ වෙලා තියෙනවද පුතා මේ ලෝකේ? අර පහුගිය දවසක සරුංගලයක් ඇරලා සරුංගලේ ඔන් ඔය වහලෙකටද කොහෙද ඔය වැටිලා සරුංගලේ කරන කොටගෙන 7 දෙනෙක් මැරුවා.